කොපිලුවෙක් නමින් හඳුන්වන කෝපි වර්ගය තමයි ලෝකයේ මිල අධිකම කෝපි වර්ගය. හැබැයි කොපිලුවෙක් හදන විදිය දැනගත්තොත් නම් මිල අධික කෙසේ වෙතත් නිකන් දුන්නත් ඔයා නම් බොන එකක් නෑ. කොපිලුවෙක් වල මිල අධික වීමට ප්‍රධානම හේතුව තමයි ඒවා නිපදවීමේ දුර්ලභ ක්‍රමය. ඒවා නිපදවන්නේ ප්ලම් සිවට් නැත්නම් සිවට් බලලා නමින් හඳුන්වන බලලෙකු වැනි සතෙකු ජීර්ණය කරන ලද කෝපි ඇටවලින්. ඒ කියන්නේ එයාගේ මල පහ වලින්. කොපිලුවෙක් පූස් කෝපි, සිවට්, කැට් කෝපි විදිහටත් හඳුන්වනවා. කොපිලුවෙක් වල විශේෂත්වය සඳහා වැදගත්ම හේතුව එහි නිෂ්පාදන ක්‍රියාවලියයි. කෝපි ගස නිවර්තන අප්‍රිකාව සහ ආසියාව නිජබිම කරගත් මල් පිපෙන සදාහරිත ශාකයක්. කෝපි ගස සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇසට හසුවන්නේ එහි ආකර්ශනීය සුදු මල් නිසා. ඉදුණු කෝපි ඇට රතු පාටින් දිස්වන අතර බෙරි ගෙඩි වලට සමානයි. ප්ලම් සිවට් බලලුන් කෝපි ඇට ආහාරයට ගැනීම ඉතා ප්‍රිය කරනවා. කැලෑවල සිටින සිවට් බලලුන් ඉතා උසස් තත්ත්වයේ ඉදුණු කෝපි ඇට ආහාරයට ගන්නවා. කෝපි ඇට සිවට් බලලුන්ට ජීර්ණය වෙන්නේ නැහැ. ලුවැක් කෝපිවල රසයට ඒ හේතුවක් වන බව විද්‍යාඥයින් පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. ඔවුන් කියන විදිහට සිවට් බඩවැලේ ඇති ස්වාභාවික එන්සයිම කෝපි ඇටවල ආම්ලිකතාවය අඩු කරන අතර එමගින් කෝපිවල තිත්ත රසය අඩු කරනවා. ප්ලම් සිවට් කැට් කියන්නේ විවරඩේ පවුලට අයිති කුඩා බළල් වර්ගයක්. ඉන්දුනීසියාවේ මේ සතුන් හඳුන්වන්නේ ලුවැක් කියලා. ප්ලම් සිවට් බලලුන්ගේ සිරුරේ දිග අඟල් 21ක් පමණ සහ බර රාත්තල් 4 සිට 11ක් පමණ වෙනවා. බැලූ බැල්මට පෙනුම බලලෙකුට සමානයි. ඒ වුණත් ඔවුන්ගේ කකුල් කෙටි වගේම වලිගය සාමාන්‍ය බලලෙකුට වඩා දිගයි. ඒ වගේම මේ සතුන් කෝපි ඇටවලට වැඩි එල්මක් දක්වනවා. පැය 24ත් 36ත් අතර කාලයකට පසුව මේ සිවට් බලලා ආහාරයටගත් කෝපි ඇට මලපහ කරනවා. මලපහ කියන්නේ ඉතා පිළිකුල් සහගත දෙයක් වුණත් ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය සිවට් බලලුන්ගේ මලපහ නම් රත්තරන් වලටත් වඩා වටින බවයි කියන්නේ. විද්‍යාඥයින්ට අනුව මේ සතුන්ගේ මලපහ වලින් වෙන් කරගන්න කෝපි ඇට වලින් සාදන කෝපි වල විශේෂ රසයක් තියෙනවා. අද වන විට මේ කොපිලුවෙක් සුකෝකභෝගී පානයක් වන අතර ලොව පුරා අලෙවි කරනවා. දුර්ලභත්වයේ හේතුවෙන්ම බලලුන්ගේ මලපහ කළ කෝපි ලොව මිල අධිකම කෝපිද වෙනවා.